හායි කොහොමද ඔයාලට කාලෙකට පස්සේ පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් මම සති දෙකකට වගේ පොඩි කාලෙකට ලංකාවට ගිහින් ආවා. ඒ ගමනේ මොනවද උනේ කියලා බලමු එහෙනම්. මට ෆ්ලයිට් එක තිබුණේ උදේ පාන්දර. ඉතින් අපි උදේම පර්ත් එයාපෝට් එකට ගියා. ෆ්ලයිට් එකේ පොඩි ක්ලිප්ස් ටිකක් තමයි මේ. මට ට්‍රාන්සිට් එක තිබුණේ සිංගප්පූර්වල. සිංගප්පූර් චැන්ගි එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න ලං වෙද්දී තමයි මේ ලස්සන වීව් එක තියෙන්නේ. සිංගප්පූර්වල මට පැය 10ක ලේಓවර් එකක් තිබුණා. ඉතින් ඒ නිසා සිංගප්පූර් එයාපෝට් එකේ ඇවිද ඉන්න තමයි තිබුණේ. චැන්ගි එයාපෝට් එකට ගිහින් තියෙන අය දැකලා ඇති මේක හරි ලස්සන එයාපෝට් එකක්. ලස්සන දේවල් ගොඩාක් හදලා තියෙනවා අපේ ලේಓවර් ටයිම් එක ගෙවා ගන්න. මම ඉතින් මුලින්ම පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ පොඩි ස්නැක් එකක් ගත්තා. ඒක කන ගමන් ඉතින් වාඩි වෙලා ටික වෙලාවක් හිටියා. මොකද තනියෙන් ඉන්න නිසා එළියට යන්න හිතුනෙත් නෑ. ඊට පස්සේ ආයෙත් මට පොඩි බඩගින්නක් ආපු නිසා පොඩි මීල් එකකුත් ගත්තා. මොකද මට ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ රෑට. ඊළඟට පැය 10කට පස්සේ සිංගප්පූරේ ඉඳලා ලංකාවට මං ආසම ෆ්ලයිට් එකට නැග්ගා. ඊට පස්සේ මූවිස් චෙක් කරද්දි මයිකල් මූවි එක තිබුණා. ඒක මම බලන්න හිතන් හිටපු එකක් හින්දා ඒක බලන්න හිතුණා. ඊට පස්සේ ඒ අතරේ මීල් එකත් ගත්තා. ඊට පස්සේ ඉතින් මම ලංකාවට ආවා. මම හදිස්සියෙම ලංකාවට ආවේ ෆැමිලි වෙඩින් එකකට. ඒ වෙඩින් එක තිබුණේ මම ආපු දවසට පස්සේනිදා. ඉතින් කාලෙකට පස්සේ පවුල හැමෝමත් එක්ක ලස්සන දවසක් ගත කරා. ගෙදර අයත් එක්ක මගේ නිවාඩුවේ ඉතුරු දවස් ටික ගත කරේ මෙහෙමයි ඉතින්. ඊට පස්සේ අපි වීකෙන්ඩ් එකේ ඇවිදින්න ගියා. ඒ අතරේ අපි මෙන්න මේ ලස්සන පන්සලට ගියා. මේ පන්සල තමයි හොරණ තියෙන බක්කුල සෑය කියන පන්සල. මේ පන්සලේ වීඩියෝ එකක් මම වෙනම දාන්නම්. මොකද මේක වෙනස්ම සම්ප්‍රදායකට හදපු පන්සලක්. ලස්සන කැටයම් පිළිමෙහෙම ගොඩක් තියෙනවා. ඊළඟ දවසේ මම ගියා මගේ ඉස්කෝලේ යාළුවෝ 3 දෙනෙක් හම්බෙන්න. මොකද හරි අහම්බෙකින් වගේ මගේ හොඳම යාළුවෙක් මේ දවස්වලම USA ඉඳලා ලංකාවට ඇවිත් තිබුණා. ඉතින් අපි අනිවාර්යයෙන්ම මීට් වෙමු කියලා ප්ලෑන් කරගෙන තමයි හිටියේ. අවුරුදු 4කට පස්සේ තමයි අපි මීට් උනේ. අවුරුදු ගානකට පස්සේ හම්බ වුණත් එදා හිටියා වගේම අපි ඕපදූප ටිකක් කතා කරා, hina වුණා. ඉතින් අපි ගාල්ලේ කොටුවේ තියෙන කික්සි කියන රෙස්ටුරන්ට් එකට තමයි කන්න ගියේ. ඒ වගේම මේ ඇසල මාසේ හින්දා ගාලු කොටුවේ අහස සරුංගල වලින් පිරීලා තිබුණා. මම ලංකාවේ හිටපු දෙවනි සතියේ ඇසල පෝය තිබුණා. ඉතින් පෝය දවසේ ෆැමිලි එකත් එක්ක අපි ටිකක් එළියට ගියා. අපි ගියේ ගාල්ල තල්පේ තියෙන King and Queen කියන ප්ලේස් එකට. එතන හරි ලස්සන නිදහස් වටපිටාවක් තමයි තියෙන්නේ. පූල් එකකුත් තියෙනවා. පූල් එක අපිට ඕනේ අවර්ස් ගානකට බුක් කරගන්න පුළුවන්. කෑමත් හරිම රසයි. අපි සීෆුඩ් සවලක් එහෙමත් ගත්තා. කොහොම හරි ඉතින් එදා දවස හැමෝම හරි සතුටින් ගත කරා. ඒ ගිහින් එන අතරමඟදී අපිට දන්සල් ටිකකුත් වඳ ගන්න පුළුවන් වුණා. මේ විදියට ටිකෙන් ටික සති දෙකක් ගෙවිලා ගිහින් මං ආපහු එන දවසත් ආවා ඉතින්. මං හිතන්නේ මෙතනින් මෙහාට එන හැමෝටම ආයෙත් හැරිලා ගෙදර යන්න හිතන එක සාමාන්‍ය දෙයක් වෙන්න ඕනේ. කොහොම හරි ඉතින් ලස්සන මතක ගොඩක් එක්ක මම ආයෙත් ඕස්ට්‍රේලියා එන්න පිටත් වුණා. ආපහු එදිනම් මට පැය 5ක වගේ ලේಓවර් ටයිම් එකක් තමයි තිබුණේ. ආයෙත් එයාපෝට් එක ඇතුලේ ටිකක් ඇවිද ඉඳලා ඊට පස්සේ චැන්ගි එයාපෝට් එකේ තියෙන බටර්ෆ්ලයි ගාඩන් එක බලන්න ගියා. මොකද මම කලින් ඒක බලන්න ගිහින් තිබුණේ නැහැ. ඒත් ටිකක් රෑ වෙලා තිබුණු නිසා ලොකුවට සමනළු නම් පෙනුන්නේ නැහැ ඇත්තටම. ඊළඟට බඩගින්නක් ආපු නිසා මීල් එකකුත් තරම්. ඊට පස්සේ ඉතින් සිංගප්පූරේ ඉඳලා පර්ත් වෙන ෆ්ලයිට් එකට ආවා. ඔන්න ඔහොම තමයි මගේ සති දෙකක හොලිඩේ එක ගත වුණේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.